ඇත්තටම සතුටුදායක මොහොතක් ශ්‍රී දළදා ධාතු වන්දනාවට ඇවිල්ලා ඉන්න අපේම මිනිස්සු අපේම ජනතාවට සංග්‍රහයක් කරන්න ලැබීම ගැන අපි අල්ලා දෙවියන් වහන්සේට දසදහස් වාරයක් අපි කෘතඥය පළ කරගන්නවා අපි ස්තුතිය පුද කරගන්නවා ඒකත් එක්කම මේ ඇවිල්ලා ඉන්නේ අපේම රටේ ජනතාව. ඒ මිනිස්සුන්ගේ දුකට සැපට අපි ඉන්නවා කියන පණිවිඩය අපි මේ මුළු ලෝකෙටම අපි ලබා දෙනවා. අපි මොන ආගම පිළිපැද්දත් මොන ධර්මයේ තුල ජීවත් වුණත් අපි හැමෝම මිනිස්සු. ඒ මිනිස්සුන්ට එකිනෙකා උදව් කිරීම අපේ යුතුයකමක්. අපිට දුක පොදුයි නම් වේදනාව පොදුයි නම් සතුට පොදුයි නම් අපේ කඳුළු පොදුයි නම් අපි ආගම ජාතිය නාමයෙන් කුලල් කා ගැනීමේ කිසිම තේරුමක් නැහැ. මං හිතන්නේ අපි මේ සංග්‍රහය බොහොම සතුටෙන් සිල්වත්ව අපේ හදවත් පුරෝගෙන තමයි අපි මේ සත්කාර අපේ ජනතාවට මේ කරන්නේ. අපේම අම්මලා තාත්තලා අපේම අයියලා අක්කලා නංගිලා මල්ලිලා තමයි මෙතනට මේ ශ්‍රී දළදා ධාතු වන්දනාවට ඇවිල්ලා ඉන්නේ. අපි බොහොම සතුටුයි මේ වගේ දෙයක් අපිට සංග්‍රහ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. ඒ වගේම මම තවත් විශේෂ පණිවිඩයක් තියාගන්නවා මේ මුළු ශ්‍රී ලංකාවටම. මේ අපි තරුණිය කිහිප දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩේ අපි පටන් ගත්තේ. අපෙත් එක්ක ඉන්න අත්කල් බැඳ ගන්න. විශේෂයෙන් මහනුවර ප්‍රජාවට මුස්ලිම්, සිංහල, ද්‍රවිඩ, කතෝලික සියලුම දෙනා අපෙත් එක්ක ඇවිල්ලා අත්කල් බැඳ ගන්න. අපි ලස්සන රටක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. අඩුම තරමින් වතුර උගුරකින්වත් මිනිස්සෙකුට සංග්‍රහ කිරීමට ලැබීම මහ පිනක්. ඒ පින බෙදා ගන්න එන්න අපෙත් එක්ක හැමෝම ඇවිල්ලා එකතු වෙලා මේ අපේම ජනතාවට පිහිට වෙන්න කියලා සියලුම දෙනාව මම ආරාධනා කරනවා.